BYD ගන්න බලාගෙන ඉන්න ඕගොල්ලන්ට මම අද ගෙනාවා ලංකාවේ මාස 10ක් ඒ කියන්නේ අවුරුද්දක් විතර දුවපු කිලෝමීටර් 50000ක් විතර මේක ධාවනය වුණු වාහනයක් BYD Dolphin රථයක්. එතකොට මේ රථය ගැන ගත්තොත් එහෙම මේක BYD Dolphin 70cc කියන්නේ 70 kWh මෝටරයක් එක්ක එන පළවෙනිම ලංකාවට ආපු ඉන්ට්‍රොඩියුස් කරපු BYD කාණ්ඩෙන් ආපු කාර් එකක්. මේක අපි ගත්තොත් එහෙම තියෙන්නේ දොස්තර මහත්තයෙක් ගාව දැනට. එතකොට මෙයා මේක ඩේලි දුවනවා. අපි දැන් බලමු මේකේ ටයර් වලින් අපිට හොයාගන්න පුළුවන් මේක ඇත්තටම කිලෝමීටර් 41000ක් පමණ දුවලා තියෙනවා. එතකොට ටයර් වල කට්ට තාම දුවන්න පුළුවන් ගානට තියෙනවා. කිලෝමීටර් 41000ක් දුවලා තිබ්බත් මේ ඔරිජිනල් ටයර් සෙට් එක චයිනා වලින්ම එන. එතකොට අපි ගත්තොත් එහෙම ඉස්සරහා වගේම තමයි මේක ඉස්සරහා පස්ස ටයර් මාරු කරලා නැහැ. ටයර් සෙට් එක ආපු ටයර් සෙට් එකමයි තියෙන්නේ. ඒ විදිහටම තියෙනවා ටයර්. බැලුවොත් එහෙම ඔය විදිහට කට්ට පවතිනවා. ඔයගලන්ට පේනවා ඇති. මේ ගානට කට්ට පවතින වාහන තව කිලෝමීටර් 5000ක් විතර මේ ගානෙන් දුවන අවස්ථාවක් තියෙනවා. දැන් බැලුවොත් එහෙම ඔයාලට පේනවා වාහනේ ඇතුළ ඉන්ටීරියර් එක මේකේ එන සින්තටික් ලෙදර් මැටීරියල් එක නැත්නම් රෙක්සින් මැටීරියල් එක ඒ විදිහටම තියෙනවා. මොනවත්ම වෙනස් වීමක් නැහැ. මොකද සාමාන්‍යයෙන් ගොඩක් සුද්ධ පවිත්‍ර කරනවා අඩුයි. ඒ වුණාට ඔයගලන්ට පේනවා මේක ඇතුළ මැටීරියල් එක සවුත් වීමක් වෙලා නැහැ. දැන් බලන්න සීට් වල ෆැබ්‍රික් එක උනත් ඒ විදිහටම තියෙනවා. මේක ඉන්ටීරියර් ක්ලීනින් මොනවත් කරලා නැහැ මේ වෙලාවේ. අවුරුද්දකට පසු වුණත් මේකේ ඔය පිටිපස්ස සීට් වල එහෙම සාමාන්‍යයෙන් මොනවත්ම ගෑවිලා එහෙම ස්ටේන් නැත්නම් පැල්ලම් එහෙම නැහැ. ඒතර ඉස්සරහත් බැලුවොත් එහෙම මේ ඩෑෂ්බෝඩ් එකේ ක්වොලිටි එකත් ඒ විදිහටම තියෙනවා. ඒතර බලා ගන්න 41000ක් දුවලා තියෙනවා. දැනට මේකේ අපි ගත්තොත් එහෙම සර්විසස් ටික හරියට කරලා තියෙනවා. මොනවත් වෙන ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. ඒතර මේකේ සාමාන්‍යයෙන් දැන් තුන්වෙනි සර්විස් එක කියන්නේ 40000 සර්විස් එක සාමාන්‍යයෙන් රුපියල් 40000ක් විතර යනවා කියලා තමයි BYD නැත්නම් ජෝන් CG එකෙන් කියලා තියෙන්නේ ඕනට. ඒකට මේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේකේ ටිකක් සර්විස් වියදම මේ ගානේ වැඩි. ඒ කියන්නේ 41000ක් දුවවුවාම සර්විස් වියදම ටිකක් වැඩි. මොකද පළවෙනි සර්විස් වල ගාන ටිකක් සාමාන්‍ය පොඩි ගාණක් යන්නේ රුපියල් 3000 4000ක් වගේ. ඊට පස්සේ 13000ක් වගේ ගාණක් යනවා 20000 සර්විස් එකට. 16ක් වගේ ගාණක් වගේ යනවා. ඊට පස්සේ තමයි මේ සර්විස් එක තියෙන්නේ. මේකට ටිකක් ගාණ වැඩි. ඒතකොට සාමාන්‍යයෙන් මේක ගොඩක් වෙලාවට අවුවේ නවත්තලා තියෙනවා. ඔයගොල්ලන්ට පේන්න ඇති මොනවත් ඩැමේජ් එකක් දැනට වෙලා නැහැ. මේක එක දිගට තිබ්බත් මේ ප්ලාස්ටික් එක ගොඩක් ක්වොලිටි එක හොඳයි. සාමාන්‍යයෙන් ෆේඩ් වීමක්වත් මොනවත් මේකේ බලා ගන්න නැහැ. ඒ වගේම තමයි දැන් මේ ඩිස්ප්ලේ එක අපි ගත්තොත් එහෙම right infotainment ඩිස්ප්ලේ එකේ අපි ගත්තොත් එහෙම ක්වොලිටි එකේ කිසිම අඩුවක් වීමක් නැහැ. සාමාන්‍ය හීට් එක වැදුනහම ගොඩක් වෙලාවට මේ ඒරියා එකේ සාමාන්‍ය හීට් එක වැඩිම ඒරියා එකක් වෙනවා. ඉතින් මේ ඒරියා එකේ වුණත් මොනවත් ස්ක්‍රීන් එක ඩැමේජ් එකක් වෙලා නැහැ LCD එක. මේක ගොඩක් පාවිච්චි වෙන වාහනයක් ඩොක්ටර් කෙනෙක්ගේ. ඒ වුණාට මේකේ කිසිම ඒ වගේ අඩුපාඩුවක් වෙලා නැහැ. ඉතින් මේක ගොඩක් අපිට බලා ගන්න පුළුවන් දෙයක්. ඒ වගේම අර මැටීරියලුත් හොඳ තත්ත්වයේ තියෙනවා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ බොනට් එක ඕපන් කරාම මෙතන ඉන්වර්ටර් එක පේන්න තියෙන්නේ. ඒ වගේම තමයි AC power lines සහ circuit breaker system එක මෙතන පේන්න තියෙනවා. ඒ වගේම මෙතන ABS actuator එක පේන්න තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට radiator එක ඉස්සරහා coolant system එක එතකොට ඉන්වර්ටර් coolant system එක පේන්න තියෙනවා. මේ edges එහෙම එන විදිහටම තියෙන මොනවද වෙනසක් කියලා නැහැ. මේ තියෙන්නේ ABS unit එක. දිගටම රැඳී ඉන්න අපේ channel එකත් එක්ක ඉස්සරහට මේකේ part 2 වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන options BYD Dolphin රථයේ තියෙන options ගැන අපි ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අඩුපාඩු හොඳ නරක හැම දෙයක්ම වගේ අපි දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ටෙක්නිකල් විදිහට. අපිත් එක්ක දිගටම රැඳී හිටින්න සිංහල ටෙක්කි ෂෝ